ඒ සිට ගමට පයින් ගමන් කරන්නට විය. ඔහු පයින් ගමන් කරන අතරතුර පාරේ දිස්න දෙන යමක් වැටී තිබෙනවා දැකී ඔහු ළඟ වී බලන මැණිකා ඒ රැගෙන ඔහු යන්නට විය. හදිසියේම අවදි වූ යකා කොහොමගේ මැණිකයයි කියා හැමතැනම සොයන්නට වූවා. හදිසි වූ සියදෝරිස් අඩුමුඩියේ ගෙදරට පිය නගන්නට වුණා. ගෙදරට ලංවත්ම සියදෝරිස් බිසෝමැණිකයයි කතා කරන්නට වුණා. සියදෝරිස්ගේ හඬ ඇතුණු බිසෝමැණිකා එළියට පැමිණ මොකද මිනිහෝ මේ මාළින් බෙරිහන් දෙන්නේවයි අසන්නට වූවා. පසුව සියදෝරිස් බිසෝමැණිකාට තමන්ට පාරේ වැටී මැණිකක් හම්බ වූ බව පැවසුවා. යකා විසින් මැණික කැලේ හැමතැන හොයන්නට වුණා. නමුත් ඔහුට කිසිම තැනක මැණික දැක ගැනීමට නොහැකි නිසා ඔහු ගමට පැමිණෙන්නට වුණා. ගමට පැමිණි යකා මුලින්ම ගොඩ වැදුනේ සියදෝරිස්ලාගේ ගෙදරටයි. සියදෝරිස් අතේ තිබෙනවා දුටු යකා එකවරම සියදෝරිස් වෙත පැමිණ සියදෝරිස් අල්ලා පොල් ගසන්නට වුණා. සියදෝරිස් එතැනටම මිය යන්නට වුණා. එතැනම මිය ගියා. පසුව යකා මැණික රැගෙන කැලේට යන්නට වුණා. මනුස්සයෝ ඔහේ ගිහිල්ලා මොනවා හරි සල්ලි ටිකක් හොයන්න. ඉතින් යෝධී අපි මොකද කරන්නේ මේ අපි ලබා උපන් හැටි වෙන්නේ යෝධී මොනව කරන්න මම මොනවා හරි හොයන් ඉන්න බලන්නම් අදවත් නැත්නම් අපිට බඩගින්න ගම තමා මනුස්සයෝ මම මෙච්චරලා තේරුම් කරේ අපිට බඩගින්නේ මැරෙන්න තමා වෙන්නේ කියලා. එසේ බිරිඳ බැනවැදුණු නිසා ඔහු නිවසින් පිටත් වන්නට විය. නිවසින් පිටත් වුණු ඔහු ගමහරහද පිටත් වී කැලයට අවතීර්ණ වන්නට විය. කැලයට අවතීර්ණ වූ ඔහුට දෙවිවරුවා කොහෙද මේ උදේම යන්නේ? ලොකු ප්‍රශ්නයක් වාගේ මට පේන විදිහට නම් ඔයාට මට සමහර විට ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි. මේ ළඟ තාපසතුමෙක් ඉන්නවා. ඔයාගේ ප්‍රශ්න වලට එයාලා පිළිතුරු ඇති නවතින්න දරුවා නවතින්න. ලොකු ප්‍රශ්නයකින් වාගේ කොහෙද මේ උදේම ගමන් කරන්නේ? මයි තාපසතුමනි මට ලොකු ප්‍රශ්නයක් අපේ මායියා කිව්වා මට සල්ලි හොයාගෙන එන්න කියලා. හොඳයි පුතා මට පුතායි කාරණාව තේරෙනවා. ඒ වුණාට මුළු ජීවිතේම කියන්නේ සල්ලි නෙමේ. අපි ජීවත් වෙන්නේ සල්ලි හම්බ කරන්නම නෙමේ පුතා. මේ අතර තාපසතුමාගේ කුරුල්ලා පැමිණෙන්නට තාපසතුමා වෙනේ හම්බෙන්න කවුරු හරි ඇවිල්ලා වගේ සද්ද ඇහෙන්නේ. බලන්න ඕන මාත් ගිහිල්ලා කවුද කියලා. අපි හරියටම මේ පාරේ යනවද? හරිම අඳුරුයි වගේ. මම හිතන්නේ ඔව්. එයත් අර බංගලාව දිහා බලන්න. ඒක පාළුයි වගේ. අර බංගලාව දිහා බලන්න. ඒක හරිම භයානකයි වගේ. බය වෙන්න එපා. අපි අවතාර වලට බය නැහැනේ. අපි ගිහින් බලමු ඒකේ රහ. බලන්න. මේක තමයි ඒක. ටයිම් මැෂින් එක. අපි දෙන්න එකට පැනල් එක අල්ලමු. ෂා, ලෑස්තිද? අපි යනවා. මං හිතන්නේ අපි වෙන ලෝකෙක වගේ ඉන්නේ. එකනම් අත්ත තම බලන්නකෝ. අරගස් වලයි පරිසරයි හති. කොහෙද ඩන්න අපිව ගා ගෙනියන්නේ? උදේම සහන්ල ගෙදරට යන්න ඕන. උදෙන්ම යන තරමට හොඳයි. අපිට අත්බුද්ධ බංගලාවට විජාට යන්න පුළුවන්. එතකොට මම බයික් මං කරලා විජාට යන්න ඕන. සහන් ඔයා කොහෙද? මෙහෙ අමර. ඉතින් කොහොමද යාළුවේ? මම ආවේ අද ගමන යනවා දහන්න. ඔව් යාළුවේ අපි දෙන්නම දෙයන්. දැන් උදේම යන තරමට හොඳයි. අපිට විජාට ඒ ගමන විජාට යන්න පුළුවන්. අපි උදේම යන තරමට හොඳයි සහන්. අපිට විජාට ගිහිල්ලා හොල්මන් බලා ගන්න පුළුවන්. ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා ඔයා ටිකක් බයයිද හොල්මන් උඩ නැහැ. මම නම් බය නැහැ. අපි හිමීට පයින් ඇවිදගෙන යන් කොහොම? තා ගොඩක් දුර යන්න තියෙනවා වගේ නේද? ඔව් මම ගිහිල්ලා නැහැ. බලමුකෝ ගිහිල්ලා අපි දෙන්නම. මමත් මීට කලින් ගිහිල්ලා නැහනේ. ඒ හින්දා අපි
ඇවිදගෙන හිමීට යන් ගිහිල්ලා තමා බලන්න වෙන්නේ කොහොමද. මට උදේ ඉඳන් මේ සත්තු අල්ලලා ඇති වෙලා එහෙමයි අයියේ මට මේක එපා වෙලා දැන් තියෙන්නේ මොනවද කරන්නද දෙකියක් තියෙනවනේ අපිට වැඩි ගාන ඒ හින්දා තමයි මම මේ ජොබ් කරන්නේ මේක නම් මහා බව වැඩක් තමයි ඒ වුණත් කරන්න එපා නැත්නම් කොහොමද අපි බලාගන්නේ ඒක නම් ඇත්ත තමයි බං මොනව කරන්නද අපි මේ ටික දැන් එකතු කරගෙන යන්නේ නේද මේ අමර දැන් නම් භූත බංගලාවට ගොඩක් ළඟයි වාගේ පේන්නේ නැද්ද ඔය කරවල එන්නෙන් වැඩි වෙන්නේ ඒක නම් ඇත්ත තමයි භූතද හොල්මන් බංගලාවක්ද මන්දා අම්මෝ මේ තියෙන්නේ මේ තමයි භූත බංගලා බයත් ඉතින් ඇත්තටම ඈ